back to our YouTube channel. ගොඩක් දවසකින් අද අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි අපි ආවේ. ඉතින් අපි අද exciting trip එකක් යන්න තමයි මේ ready වෙලා ඉන්නේ. ඔයාලට මතක ඇති ගිය අවුරුද්දේ ක්‍රිස්මස් වලට අපි සිංගප්පූර් ගියා. ඉතින් ඒ වගේ මේ අවුරුද්දෙත් ක්‍රිස්මස් වලට ඔයාලා හැමෝම කැමති රටකට තමයි අපි යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් දිගටම බලාගෙන ඉන්න බලමු අපි කොහෙද යන්නේ කියලා. ඉතින් අපි දැන් ඉන්නේ නොම්පෙන් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ. අපේ ෆ්ලයිට් එකට තව 2 hours වගේ තියෙනවා. අපි බෝඩ් වෙනකන් let's go eat something. We came to Burger King and we're going to eat a burger. ඉතින් දිගටම බලාගෙන ඉන්න අපි අද කොහෙද යන්නේ කියලා. ඔයාලා තාම අපේ channel එකට subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරන්න. අපි ඉස්සරලාම ප්ලෑන් කරලා තිබුණේ මේ ක්‍රිස්මස් එකට අපි ෆිලිපීන්ස් යනවා කියලා. හැබැයි ඉතින් මේ කන්ට්‍රි එකට අපිට වීසා ෆ්‍රී කියලා දැනගත්තාම අපි හිතුවා අපි මේ වැකේෂන් එකට මෙහෙ යමු කියලා. Now we are ready for take off. මේ වෙලාවේ ගොඩක් රෑ වුණාට night view එකත් හරියම ලස්සනයි. Keep watching. Welcome to Thailand. So after 1 hour in our flight, we are here in Thailand. ඉතින් අපි ඉස්සරලාම දැන් SIM එකක් අරගෙන ඊට පස්සේ අපි යනවා සල්ලි exchange කරගන්න. Then let's go to our hotel. මම එනකොට මගේ eSIM එක activate කරගත්තා. හබි නම් මෙතනින් SIM එකක් ගත්තා. දැන් අපි සල්ලි exchange කරගෙන ටැක්සි එකක් book කරමු. බැංකොක් වල ටැක්සි බුක් කරන්න ගොඩක් ෆේමස් ඇප් එකක් තමයි Bolt කියන්නේ. ඒ කියන්නේ ලංකාවේ Uber, PickMe, එතකොට කැම්බෝඩියා වල Pass app වගේ බැංකොක් වල ගොඩක්ම ෆේමස් Bolt ඇප් එක. ඉතින් අපි Bolt ඇප් එකෙන් තමයි මේ ටැක්සි එක බුක් කරේ. So now let's get going. After a long ride, here we are at Grand Tower in Rama 6 Hotel. Wow! So this suite is going to be our home tonight. It's really lovely here. TV එකක් තියෙනවා. mirror එකක් තියෙනවා. අපි දැන් ඉන්නේ Grand Tower in Rama 6 hotel එකේ. Good morning. This is our first morning in Bangkok and I'm so excited to start the day. අපි ගොඩක් දේවල් plan කරලා තියෙනවා අද දවසට. ඉතින් අපි බලමු අද අපි මොකද කරන්න කියලා. And this is really a dream coming true, you know, waking up in Bangkok.
let's have a slow morning. මෙන්න අපේ view එක. I'm so obsessed with it. It's really beautiful up here. Day 2 in Thailand. ඉතින් ඔන්න අද අපි පතාය වලට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. දැන් අපි ඉන්න හොටෙල් එකෙන් අපි check out වෙලා බස් ටර්මිනල් එකට යනවා. අපි බස් එකේ තමයි පතාය යන්නේ. පැය දෙකක් විතර යන ගමනක්. ඉතින් ඉදිරි දවස් දෙක අපි ඉන්නේ පතාය වල. So let's explore Pattaya. ඉතින් අපි දැන් ඉන්නේ මොචි 2 බස් ටර්මිනල් එකේ. අපේ බස් එකට තව පැයක් විතර තියෙනවා. ඒ නිසා අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න ආවා දැන්. බලමු අපි මොනවද කන්නේ කියලා. මම ගත්ත ෆ්‍රයිඩ් රයිස් එකක්, නූඩල්ස් ටිකකුත් දුන්නා. අපි ගත්ත නූඩල්ස්. අපි දැන් පිටත් වෙන ලෑස්ති වෙලා ඉන්නේ. කෙනෙක්ට පතාය වලට බස් එකට බාත් 140ක් යනවා. After a 2-hour ride in our bus, අපි දැන් පතාය වලට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් අපේ හොටෙල් එකට යන්න තමයි හදන්නේ. So I'll see you guys in our hotel. ඉතින් ඔයාලා දන්නවා Thailand වලට කියනවා the land of smiles කියලා. ඉතින් ඇත්තටම මේ රටේ මිනිස්සු ගොඩාක් හොඳයි. එයාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි, ඒ වගේම වෙල්කමින්. අපේ ලංකාවේ අය වගේ තමයි. ඉතින් මට එහෙම ගොඩක් දැනුනේ කැම්බෝඩියා වල අයත් එක්ක කම්පෙයාර් කරද්දී. මම හිතන්නේ I like these people better. මොකද එයාලා ගොඩාක් friendly and they always have a big smile on their face. I really appreciate them for that. අපි ඉතින් අදත් Bolt app එකෙන් ටැක්සි එකක් බුක් කරලා මේ අපේ හොටෙල් එකට යන ගමන් ඉන්නේ දැන්. Now we reached our hotel in Pattaya. මේ හොටෙල් එක තමයි B2 South Pattaya Premier Hotel. ඉතින් අපි මේ හැම දෙයක්ම ප්ලෑන් කරලා බුක් කරලා තමයි තිබුණේ අපි එන්නත් කලින් because it's really convenient. Now let's go see our room. view එක නම් ගොඩාක් ලස්සන නැති වුණාට මෙතන හරිම quiet and peaceful. ඒ නිසාම අපි මෙතනට ගොඩක් කැමතියි. And especially our room. It's really nice and it's arranged well. අපි ටික වෙලාවක් rest කරලා ලස්සන තැනක් බලන්න තමයි මේ ආවේ. ඉතින් මෙතනදී චූටි යාළුවෙක් හම්බ වුණා මට. බලන්නකෝ අනේ ෂෝක් එක.
ඔයාලට ගෙස් කරන්න පුළුවන්ද අපි මේ කොහෙද ඉන්නේ කියලා? ඉතින් මේ තමයි Sanctuary of Truth. It's a museum in Pattaya. මේ museum එක බලන්න entrance fee එක 500 baht. Then this place is open from 8 a.m. to 6 p.m. We are required to wear these safety hats as well. 4:20 in the afternoon. We're gonna spend time together about 45 minutes only for the tour. And after the tour, you can still go back inside, take more pictures until 6 o'clock. අපිව මේ මියුසියම් එකට එක්කගෙන යන්න ගයිඩ් කෙනෙකුත් ඉන්නවා. මෙතන තමයි මේ වුඩ් කාවින්ග්ස් ඔක්කොම කරන්නේ. අපේ ගයිඩ් තමයි ඉතින් අපිට හැම විස්තරයක්ම කියලා දෙන්නේ. Come forward here, please. Come forward here. Over here. Originally, this is 10 times smaller than the museum, so this is the scale of 1 to 10. And our museum is very unique from other places because they do not use nails to lock the woods together. Wow! මේ තියෙන්නේ the Sanctuary of Truth. They say that this museum structure it's a hybrid of a temple and a castle. This place it only contains wood carvings. එතකොට මේකේ constructions ඉස්සරලාම පටන්ගෙන තියෙන්නේ 1981 වල and it's still ongoing. ඔයාලා Thailand ආවොත් අනිවාර්යයෙන්ම මේ place එක visit කරන්න. It's really worth it and it's a must see place in Thailand and you will not forget. ඉතින් හැමදාම අපේ vlogs බලන ඔයාලට ගොඩාක් thank you. You are a big support for our journey. මේ ගමම ඔයාලට මතක් කරන්නම් ඔයාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඒ වගේම ඔයාලා Thailand යන්න කැමති නම් Thailand ගිහිල්ලා තියෙනවා නම් comment එකක් දාන්න අමතක කරන්න එපා. By the way, this is the largest wooden structure in the world.
ඔන්න ඔය විදිහට තමයි තායිලන්ඩ් වල දවස් දෙකක් ගෙවුනේ. ඉස්සරහට ඉක්මනින් අපි තවත් තායිලන්ඩ් vlog එකකින් හම්බ වෙමු. Don't forget to subscribe our channel. I'll see you guys soon. Stay safe. Bye.